Hi Tech Class, ඔයාලා මේක ඉන්නේ ඕෂරේ YouTube channel එකත් එක්ක කරන තවත් interesting video එකක් එක්ක. ඉතින් අද video එකෙන් අපි බලන්න යන්නේ කොහොමද Photoshop වෙනට use කරන්න පුළුවන් හොඳ photo editing softwares දෙකක් ගැන. ඉතින් මේ software ගොඩක් 100% free. ඒක නිසා ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් video එක ගිහලා බලමු කොහොමද මේ software ටික download කරගන්න වගේම මොකද්ද මේ softwares කියලා. අපි එහෙනම් මුලින් යමු video එකට. Welcome to Oceanic YouTube channel. හරි මම පළවෙනි කතා කරන software එකේ නම තමයි Jim කියන්නේ. ඉතින් මේ software එක free software එකක් ඔයාලට නිසා කිසිම ප්‍රශ්න නැතුව use කරන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ software එක download කරගන්නේ කියලා. හරි දැන් අපි යන බලමු කොහොමද මේ Jim කියන software එක මුලින්ම download කරගන්නේ කියලා. ඔයා ගිහලා මුලින්ම search කරනවා කැමති web browser එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට search කරන්න ඕනේ Jim කියලා. search කරාට පස්සේ ඔයාලට පේන උඩින් මේ Jim download කියලා. නැත්නම් මම පාර description එකේ මේක link එක දාලා තියෙනවා. ඔයාලට ඕන එක click කරලත් මෙතනට එන්න පුළුවන්. ඔයාලට පේනවාද මේ Jim කියන website එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට පුළුවන් මේක කෙලින්ම direct download කරගන්න. මේක BitTorrent file එකක් download කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් Microsoft Store එක හරහා මේක download කරගන්න. ඉතින් මම දැන් මෙතන මේක direct download කරගන්න යන නිසා මම මෙතන මේ download Jim 3.0.4 direct කියන එක පාරක් click කරගන්නවා. ආයෙත් මම මතක් කරන්නේ පල්ලා description එකේ මම link එක දාලා දෙනවා. ඒක click කරලා මේ website එකට මේක ලේසියෙන් download කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලට ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාලා මෙන්න මේ Jim කියන software එක download කරන්න පටන් ගන්නවා. මේකේ MB 286ක වගේ ෆයිල් එකක් තමයි මේ software එක තියෙන්නේ. හරි මම කතා කරන්නේ දෙවෙනි software එක තමයි Krita කියන්නේ. ඉතින් මේක free software එකක්. ඒක නිසා ඔයාලට ගොඩක් use කරන්න පුළුවන් මේක. ඒ විතරක් නෙමෙයි මේකට ඔයාලට Photoshop shortcut keys ටික add කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා මේකේ ලේසියෙන් වැඩ ගන්න පුළුවන් කලින් Photoshop use කරපු එක්කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ Krita කියන software එකේ ලේසියෙන් වැඩ ටික කරගෙන යන්න. අපි දැන් බලමු කොහොමද මේ software එක දැන් download කරගන්නේ කියලා. හරි දැන් අපි නම් බලමු කොහොමද මේ Krita කියන software එක download කරගන්නේ කියලා. ඉතින් මම මුලින් මෙතන search කරන්න ඕනේ Krita කියලා. Krita කියලා search කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන ඩීම් වෙනවා krita.org කියලා website එකේ link එක. ඉතින් මම description එකේ මේ link එක දාලා දෙනවා. ඔයාලට ඕන description එකෙන් මේ link එකට මේ website එකට එන්නත් පුළුවන්. ඉතින් මේ Krita කියන website එකට ආවට පස්සේ මේක ලස්සන wallpaper එකක් මෙතනින් ඔයාලට පේනවා ඇති. download කියලා තියෙනවා. මේ ඔයාගේ Mac Linux Windows කියන ඕන operating system එකේ support කරනවා. ඉතින් මම මෙන්න මේක download කියන එක පාරක් click කරගන්නවා. click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් download installation Windows installation Windows portable Mac installation Linux වලට ඔයාලට පුළුවන් app image එක ගන්න. ඉතින් දැන් මම මෙතනින් Windows installation එක download කරගන්න ඕන නිසා මම මේක click කරගන්නවා. ඔයාලට ඕන නම් මේක Windows portable එක ගන්න. ඔයාලට මේක software click කරලා open කරන්න portable එකක් download කරනවා. මේ portable එකෙන් click කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට පේන ඇති latest version එක තමයි මේ තියෙන්නේ. මේක 2025 ජනවාරි 29 ආපු version එක මේ තියෙන්නේ. Krita 5.2.9 කියන version එක. ඉතින් මම මෙන්න මේ Windows installation එක කියන එක click කරලා මෙන්න මේක download කරගන්නවා. ඉතින් මේක download කරාට පස්සේ මට මේක download වෙනම පේනවා ඇති. අර Jim කියන software වල මේක MB ගන්න අඩු software එකක් තියෙන්නේ. මේක MB 148ක් වගේ තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක download කරගන්න. download කර මේක ගැන ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් යටින් description comment section එකේ comment එකක් දාගෙන යනවා. අනිවාර්යෙන්ම reply කරන්න. මේක ගැන වීඩියෝ එකක් කරන්න ඕන නම් වෙනම යටින් එකක් comment කරගෙන යන්න. මම අනිවාර්යෙන්ම මේක වීඩියෝ එකක් කරන්න. හරි ඉතින් මම හිතන මේ වීඩියෝ ගොඩක් හොඳ වීඩියෝ එකක් එන්නේ නැති කියලා. මොකද හිතන ඔයා මොනවා හරි දැන් මේ වීඩියෝ එකෙන් දැනගන්න නැති කියලා. ඒ විතරන්නේ මේ softwares ගැන මොකක් හරි tutorials කරන්න ඕන යටින් comment එකක් දාන්න යන්න. මම අනිවාර්යෙන් tutorials කරන්න හිතන් ඉනවා ඉස්සරහට මේ Krita කියන software එක ගැන. ඔයාලට Jim කියන software එකේ tutorials ඕන නම් යටින් comment එකක් දාන්න යන්න. මම අනිවාර්යෙන් videos කරන්න. ඒ විතරන්නේ ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා යටින් comment එකක් දාන්න යන්න. ඒ විතරන්නේ මම අද කතා කරපු softwares ඔක්කොම links මම description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒවත් click කරලා මේ softwares ලේසියෙන් download කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව. අපි එන ඉතින් අද වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් ඉතින් මේ වගේ තවත් interesting වීඩියෝ එකක් හම්බෙමු. නැත්නම් ඔයාලා හැමෝටම සුබම දවසක්.